විභාගෙට කලින්. තාත්තේ අනේ අද පන්ති යන්න විදිහක් නැහැ සල්ලි ඕන. අනේ කොහෙන් හරි ඔයලා දෙන්නකෝ. අර වැඩේනේ කොල්ලෝ මට පඩි වැටිලා නැහැ. මං එහා ගෙදර මාමගෙන්වත් අහලා බලන්න මගේ අතේ සත පහක්වත් නැහැ. එහා ගෙදර මාමෙන් අහලා බලන්න නැත්තම් කරන්න දෙයක් නැහැ බං. මල්ලි මේ උඹ අතේ රුපියල් 5000ක් නැද්ද ඉල්ල ගන්න ආයේ දෙනකම් අපේ කාට මේ පන්ති යන්න විදිහක් නැහැ බං. මගේ අතේ සත පහක්වත් නැහැ පඩි වැටලා නැහැ බං. විභාගෙට තව සතියයි තියෙන්නේ බං. අඩෝ මොකක් හරි කරලා දියන්කෝ බං මල්ලි. අනේ මොන සල්ලිද අයියේ මේ අපිත් දුවන්නේ වෙන අමාරුවෙන්. උඹලා මේ මගුලක් කතා කරන මොකක් හරි කරගන්න බං. රුපියල් 5000ක් හොයාගන්න බැයිද මේ? මොනවාද බං උඹලා? රිසල්ට් ආපුවාම අයියෝ කොල්ලෝ මොකද්ද බං විභාගේ ෆේල් නේද? අයියෝ අපිට කිව්වනම් අපි මොකක් හරි කරලා දෙනවා. පන්ති වලට දාලා හරි උඹලා එන්නේ ලොක්කමනේ කොල්ලෝ. අනේ ඵලයන් මාම යන්න. තොපෙන් කොච්චර නල්ලිල්ලවද තොපි දුන්නාද ඵලයන් මාම යන්න මේ රිසල්ට් ආවට බම්බු ගන්න දෙනවා. වැලියු කීක් කියලා බලන්නේ කනක් පැලෙන්න ගහන්නේ යනවා. හරි හරි පුතේ මං ගිහින් එන්නම්. වහින් දැත්තගේනේ. මං එන්නම් කොහේ මල්ලි උඹ ගණන් විතරයිද ෆේල්? ඈ එතකොට අනිත් ඔක්කොම පාස්ද බං? නෑ ඒවත් ෆේල්. කලිත් ඒවත් ෆේල්ද? ඒක නෙමෙයි. උඹ මොකේව සතුටින් දඟලන්නේ? ඈ බං මල්ලි මේකයි සීන් එක. තාත්තා හරි කෝපි කෝට්ටක් සුද්ධ කරනවා. මං ඒකේ සතුට උඹට කියලා යන්න තමයි ආවේ. තව ටිකෙන් ගමවට ඉදවන්න ලැහැත් වියන් ඈ. පාරෙන් ඉවතට යයි දෝ මම නම් අහකට විසවෙයි දෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහ පොලේ මුදලාලි මම මේ පින් හතේ වැඩකට ආවේ. මොකද්ද පින් හතේ වැඩේ? මේකයි මුදලාලි අපේ ගමට සෙත් පතලා මේ දානයක් මේ ප්ලෑන් කරලා තින්නේ. දානයක් කියන්නේ මේ බණක් මේ ඒකට ආධාරයක් ඉල්ල ගන්න ආවේ. කීයක් හරි ඉල්ල ගන්න ආවේ. මුදලාලි ඉතින් කෝටිපතියනේ. නැතුව මං ඉතින් මේ ගමේ හැම එකටම උදව් කරනවනේ. ඕක මොකද්ද මං දෙන්නම්. මං උදව් කරන්නේ නැති පින්කමක් මේ ගමේ නෑ. මං දෙන්නම්. කීයක්ද දැන් ඔයාට ඕන? කීයක් හරි කමන්නේ නෑ මුදලාලි. දෙන්නකො. එහෙමද? ඉදහන් කොහෙන? මෙතන ලක්ෂයක් තියෙනවා. මේක ගනින්. අනේ ගොඩක් පින් මුදලාලි. හරි අනේ ඕවා නම් මොනවාද මේ ඔයා පොලියත් එක්කම සල්ලි ටික බේරන්නකො. එතකොට හරිනේ. පාරෙන් ඉවතට යයි දෝ මම නම් අහකට ගෙදර කවුද? ඔව් කියන්න කවුද මේ? පුතේ මම බඩ විකුණන කෙනෙක්. ගෙදර කවුරු හරි ඉන්නවද? අම්මා ඉන්නවද ගෙදර? අම්මා නම් ඉන්නවා. හැබැයි අම්මා නානවනේ. කමක් නෑ පුතා. අම්මට එන්න කියන්න මේවා බලන්න. පුතා කවුද මේ මිනිස්සයා? බඩු කාර්යයකලු තාත්තේ. මේ මාමා මේ අම්මා නානවා දිහා බලන්න ඕන කිව්වා. මොකද දන්නේ? මුන් බඩු කාර්යයක් මගේ ගෑණි නානවා දිහා බලන්න ඕන කිව්වා. ඕ කොල්ල ජනගණන් වල පරකට ගානවා. නෑ මහත්තයා මම මේ බඩු මහත්තයා. පාරෙන් ඉවතට යයි දෝ මම නම් අහකට විසවෙයි දෝ දැන් ඔය මොකද උඹ තනියම hina වෙන්නේ? උඹට ට්‍රැකද? මට ට්‍රැක නෙමෙයි බං. මම මේ කරන්නේ කොල්ලෙකුට ආතල්ලක් දෙන එක බං. අයියෝ. දැන් මගේ මේ ටීවී එක තියෙන මේ මොනවාද මල් පුකුරු ටිකක් නේ. ආන් ඒක දැකලා කොල්ලෙක් මට ආයි කියලා දාලා මං ඉන්නවනේ. ඔය ස්ටේටස් යූස් ගෲප් වල ආන් ඒකෙන්. දැන් මේ ඌ හිතන් ඉන්නේ මං කෙල්ලෙක් කියලා. මං දැන් ඌව රවට්ටනවා. ඌ රවට්ටලා මේ ඩේටා චුට්ට දාගෙන පොඩි ආතල් එකක් ගන්නනේ. තෝපි වගේ මේ බූරුවන මේ අකෝ අපි මේ මුලේ ඇති මිනිස්සු. අනේ මේ බං උඹ එක එකාට ආතක් දුන්නට වැඩක් නෑනේ. උඹට කෙල්ලෙක් නෑනේ. අනේ නිකන් ඵලයන් බං යන්න. කෙල්ලෙක් නෑ. මට ඊයේ කෙල්ලෙක් සෙට් වුණා යකෝ. ඕම් බලපන්. බොරු නම් මං කොල්ලෙක් කරන් පෙන්නන්න. එන්න පාතෝ බලු කතා කියාගෙන. පාරෙන් ඉවතට යයි දෝ මම නම් අහකට විසවෙයි දෝ මචං මේ ට්‍රිප් එකක් ගියපු කාලයක් මතක නෑ නේ බං. නැතුව බං ගියපු කාලයක්වත් මතක නෑ. මොකෑ කියන්නේ? යන්න. කොහෙද බං?
ට්‍රිප් එකක් බං. ඒක තමා බං කොහෙද යන්නේ කියලා අහන්නේ. නෝරෙලියන්ද මාසෙකට. තොට පිස්සු දෙයකෝ මාසෙකට. මේකනේ මචං දවස් දෙකක් ගිහලා කිසිම ආතල් එකක් නෑනේ බං. දවස් දෙකක් කියන්නේ මොකද්ද බං? පැය 48යිනේ. ඕක සුටුස් ගාලා ඉවර වෙන්නේ. වැඩක් නෑ බං මාසයක්වත් ඉන්න ඕන. ඒක නම් එහෙම තමා බං. ඒත් මොකද්ද ඒත්? තාත්තා එන්න දෙන්නේ නෑනේ බං. ඕවා මොනවාද බං? මං උඹට හොඳ ප්ලෑන් එකක් කියලා දෙන්න. ඕවාද බං අපි කරේ? අයියෝ පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා බං. මං වගේ යාළුවෙක්ව තියාගෙන ඔය වගේ ගොම් ප්‍රශ්න අහන්න එපා. හැබැයි කෙලවන මගුලක් නෙමේනේ. උඹට ට්‍රැක දෙයක්ෝ තාත්තා හොයයිනේ යකෝ. ඊට පස්සේ බං මං ආයෙ එන්න බෑ බං ගෙදර. සතියක් විතර හොයලා නතර කරයි බං. අඩෝ අදහස නම් මරු. කවද්ද එතකොට යන්නේ? අනිද්දා යන් මම වෑන් එක කතා කරන්න. එල එහෙනම් බං. එහෙනම් අපි අනිද්දා හම්බෙමු. උඹ වගේ යාළුවෙක් මට පිනකින් බං හම්බුනේ. උඹ පිනකින් මට උඹ වගේ යාළුවෙක් හම්බුනේ බං. නැත්තම් බං මම ගොනෙක් වගේ ගෙදරට වෙලා ඉන්නවා බං. කිසිම අතල්ලයක් දාන්නේ පුතේ කෝය කොමු වෙනද මේ පුතේ කිව්වම මූ මෙතන කොහෙ ගිහිල්ලාද මූ? වෙලාවට මොකක් කරේක බොන්න ගිහිල්ලක් දන්නේ නැහැ. දවසකුත් ගියා යකෝ කොමේක තාම නැහනේ. මාමේ මේ ඔයාගේ පුතා වගේ මූණක් තියෙන අර මල කඳක් මේ තියනවලු මේ වැවේ ගහගෙන යනවලු එහාට මෙහාට මේ ඔයාගේ පුතා වගේලු. දැන් ඔයාගේ පුතා නෑනේ සතියක වෙලේ ඉඳලා. මගේ පුතේ අවසන් කටයුතු ටික රජෙන් කරලා මට දැන් ඉතුරු වෙලා තියෙන පුතා වෙනුවෙන් දානයක් දෙන්න. අනේ පව් මොනවා වුණත් කොල්ලා පව් යකෝ. දාන කියලා ඉතින් ඉවරයක් කරන වෙන මොනවා කරන්නද? උඹෝ පුතාගේ දානේ නම් දීලා ඉවරයි. අනේ කොල්ලෝ හොඳ තැනක ඉපදියා. මේ තාත්තගේ එකම බලාපොරොත්තුව ඕක තමයි ඉතින්. මං ඉතින් වෙන මොනා කියලා කරන්නද? තාත්තේ ඔයාගේ පුතා උන් ගෙදර ආවා. පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන්. තාත්තේ මේ අපි ක්‍රිකට් කණ්ඩායමක් හැදුවා. අපේ ගමේ සෙට් එක මගේ යාළුවෝ ටික දැන් ලබන මාසේ තියෙනවා අල්ලපු ගම එක්ක මැච් එකක්. අපි දිනයිනේ තාත්තේ. දිනයිනේ යම්මක් අල්ලන්න පුළුවන්. අනේ බම් මේ ලැජ්ජා කරන්නේ නැතුව හිටපන් ගෙදරට වෙලා මගුල. තොට තාලෙකට බෝලයක්වත් අල්ලන්න පුළුවන්ද? ඵලයන් යන්න මගුල ලැජ්ජා කරන්නේ නැතුව. තොපේ ක්‍රිකට් ටීම් එක හොරයි. ඵල. වාඩමක් කරන්නේ නැහැ. ඵලයන් පොතක් අල්ලපන් මගුල් කරන්න. අනේ පුතේ මට ආඩම්බරයි උඹ ගැන. මට ආඩම්බරයි. මේ ඇවිල්ලා සිටින ආරාධිත අමුත්තු අපේ හාමුදුරුවෝ. බලන්න අපේ පුතාගේ වැඩ. ඒ වුණාට මම නැත්තම් අපේ පුතා ඔහම ක්‍රිකට් ගහයිද? මම නැත්තම් ගහයිද? මම තමා අවුරුදු 1 ඉඳලා පුතා පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් ගහන්න කැමැත්තක් තිබුණේ නැහැ. මම තමයි බැට් එක අතට දීලා පුතේ ක්‍රිකට් ගහන්න කියලා උනන්දු කරේ මේ මං විතරයි. ඔව් මම නැත්තම් මේ මුකුත් නැහැ. ඔව් ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින්. මේවරෙන් කන පලා ගන්න නැතුව. අනේ මූණ බලලා හරි මොකක් හරි කියපන් මට වැඩ තියෙනවා මගුල. මේ තාත්තට පිස්තුනේ බොරු මගුල් වලට කාලේ කනවා. කියනවා කියන දේ. සිරියාවන්ත මූණක් මාත්‍යට තියෙන්නේ. මාත්‍යාගේ හිනාව වගේ තමා අනිත් පැත්ත. මාත්‍යා සිගරට් බොන එක පොඩ්ඩක් අඩු කරන්න ඕන. මාත්‍යාගේ වකුගඩුව ඔක්කොම දිය වෙලා තියෙන්නේ. මූ සිගරට් බොනවා? නෑ. ඒක ගැන බය වෙන්න එපා. මූ ආයෙ බොන්නේ නෑ. මොකද මූට බොන්න මං කටක් ඉතුරු කරන්නේ නෑ. මොකෑ මේක කොහෙද යන්නේ? තොට දැනගන්න. හරි. තව කියන්න ශාස්ත්‍ර. තව කියන්න. තව ශාස්ත්‍ර කියද්දි මේමයි මාත්‍යා තියෙන්නේ. මේ පොඩි මාත්‍යාගේ
දැන් බැඳලා ඉන්නේ කසාදේ. හෙට අනිද්දාම කැඩෙනවා. හෙට අනිද්දාම. ඊපොරමු කසාදක් බැඳලාද? ඔකෝ මට කිව්වේ නෑ. තොට දැනගනින් අඹරනවා තොගේ. තව කියන්න සාස්තර. තාත්තේ ඇතිනේ සාස්තර. තව එකක් තියෙනවා. තව එකක් කියන්නේ මේකයි තියෙන්නේ. ලොකු මහත්තයාගේ දරුවෙක් කියලා පෙන්නුම් කරන්නේ නෑනේ මේ මහත්තයා. කොහෙන් අරු හදාගත්ත ළමෙක්ද? හදාගත්තු ළමෙක්ද කොහෙන් හරි? මාවස්සක බොන් වෙනවනේ. මොකද්ද මේ මහත්තයා මේකේ තේරුම? මේ මහත්තයා මේ ඔයාගේ දරුවෙක් නෙමෙයි. මොන දෙකලත් තිබෙන තුරු ජීවිතේ ඔබ නැතිව